Hi everyone, කොහොමද ඔයාලට? Welcome to Kavilash YouTube channel. අද මට විශේෂ දවසක්. අද මගේ පුතාගේ බර්ත්ඩේ එක. එයාට අදට අවුරුදු 7යි. ඉතින් අද උදේම මම නැගිටලා එයා නැගිටින්න කලින් බුදු පහන පත්තු කරලා මල් පහන් පූජා කරලා ලෑස්ති වුණා. You like it? Yeah. What's written there? උදේම නැගිටලා ආවට පස්සේ මම එයාට ලෑස්ති කරලා තිබ්බ බර්ත්ඩේ කාඩ් එකයි gift එකයි දුන්නා. Tell me, wish you a very happy, healthy, and lovely 7th birthday. I love you so much. Love you. Show me the card. Okay, the front side, please. Yeah, it's a shark one. Okay. Happy? Gift? You wanna see the gift? birthday gift එක විදිහට අප්පච්චිගෙන් request කරේ print එකක්. අප්පච්චි ඒකට අරන් දුන්නා. දැන් ඔය බලන්නේ මට birthday party එකට dress කරන්න අරගෙන දුන්නා. ගේ birthday kit එක. Oh, TD. Dinosaur one. Dinosaur wet people. Show me the trouser. Thank you, Mommy. Okay. Love you so much. Me too. හවස බර්ත්ඩේ පාටි එකක් තියෙන නිසා ඒකට ඕන ඩෙකරේෂන් තමයි දැන් මේ පුතා ලෑස්ති කරන්නේ. එයා ඉල්ලුවේ සෆාරි තීම් එකට පාටි එක කරමු කියලා. ඉතින් මම ඔක්කොම ඩෙකරේෂන්ස් ලෑස්ති කරේ ඒ විදිහට තමයි. දැන් ඔය එයා කරන්නේ ආගේ පාටි එකට එන ෆ්‍රෙන්ඩ්ස්ලාට එක එක සත්තුන්ගේ මූණු තියෙන මාස්ක් ලෑස්ති Like කරනවා. crocodile. Turn it other side. හරවන්නේ කනින් Have sharp teeth. අපි මේ විදිහට තමයි පුතයි මම එකතු වෙලා ඩෙකරේෂන්ස් ටික ලෑස්ති කරේ. ඇත්තටම සිම්පල් ඩෙකරේෂන් එකක්. ගෙදර තියෙන පොඩි පාටි එකක් නිසා ලඝුවට ලෑස්ති කරේ නැහැ. ඔය අතරේ බබාගේ අප්පච්චි අපි ඕඩර් කරපු තැනින් කේක් එක අරගෙන ආවා. බබා තාම කේක් එක දැක්කේ නැහැ. එයාව සර්ප්‍රයිස් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. එයා දැන් උඩට ගියා බර්ත්ඩේ පාටියට අලුත් කිට් එක ඇඳගෙන එන්නම් කියලා. බලමු පල්ලෙහාට ආවම එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. දැන් ළඟටින් බලන්න. Wanna have a look? Show me your face. Is it beautiful? Are they coming up? Yeah. පාටි එක වෙලාවේ නම් මම ටිකක් බිසි වෙලා හිටිය නිසා ඒ දේවල් මට වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් මේගොල්ලන් දකින්නේ අපේ පුතාගේ ආසම දේ. ඒ තමයි පාටි එක ඉවර වෙලා එයාට හම්බුනේ ගිෆ්ට්ස් අන්රැප් කරන ටයිම් එක. ඇත්තටම එයා ඊයේ මැනිෆෙස්ට් කරා නිදා ගන්න කලිනුත් එයාට ටොයිස්ම හම්බ වෙන්න කියලා. ඉතින් එයා හිතපු විදිහට ආපු හැමෝම ගෙනල්ලා තිබ්බේ ටොයිස්. තව දෙයක් මට කියන්න අමතක වුණා. අපේ පුතාගේ බර්ත්ඩේ එක තිබ්බේ මදර්ස් ඩේ එක දවසේ. ඉතින් පාටියට ආපු මගේ යාළුවොත් මටත් මල් ගෙනල්ලා තිබ්බා මදර්ස් ඩේ එක දවසේ නිසා. ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. Thank you very much. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ලබන සතියේ ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බ වෙන්න එන්නම්. Kavilash YouTube channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. Bye.